සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් Next Gen Farmer YouTube channel එකෙන් අදත් ඕගොල්ලන්ට වටින දෙයක් අරන් තමයි ආවේ. මම කලින් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට පොරොන්දු වුණා ටොමි ජේසි අඹ පැලයක් නිවැරදිව ශේෂ්ඨයක සිටව ගන්නේ කොහොමද කියන එක ගැන මම වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඉතින් අද ඒ ගැන කතා කරන්න තමයි යාළුවනේ ආවේ. අපි කලින් වීඩියෝ එකකින් සඳහන් කරා ටොමි ජේසි අඹ ශාකයට අවශ්‍ය මූලික සාධක මොනවාද? ඒ ගැන අපි සලකා බැලිය යුත්තේ කොහොමද කියන එක ගැන කලින් වීඩියෝ එකකින් සඳහන් කරා. ඉතින් මම මෙතනදී ඒ ගැන සඳහනක් කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක තවත් දීර්ඝ වෙන නිසා මම ඒ වීඩියෝ එකේ link එක මේකේ description එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එකට කලින් ඒ වීඩියෝ එක බැලුවොත් ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් අපි කතා කරමු ටොමි ජේසි අඹ පැලයක් ගෙවතු වගාවක් විදියට හෝ එහෙම නැත්නම් වාණිජව වශයෙන් නිවැරදිව සිටව ගන්න ඕනේ කොහොමද කියන එක ගැන. මෙතනදී යාළුවනේ අපි හොඳින් හිරුවෙලිය පතිත වෙන භූමියක් තෝරගන්න ඕන. අවට ගස් කොළන් නැති, මේකට සෙවණ වැටෙන්නේ නැති හොඳ භූමියක් තෝරගත්තට පස්සේ මේ සඳහා નિયમિત ප්‍රමාණයට මේ ශේෂ්ඨයේ වලක් කපා ගන්න ඕන. ඉතින් ඒකෙදී අවම වශයෙන් අඩි 3ක් දිග, අඩි 3ක් පළල, අඩි 3ක් ගැඹුර ප්‍රමාණයක් සිටිනසේ අපි මේ ශේෂ්ඨයේ වලක් කපා ගන්න ඕන. ඉතින් මේ වල කපා ගැනීමේදී අපි වැඩිපුර සැලකිලිමත් විය යුතු තවත් කරුණක් තියෙනවා. මේ වලේ මතු පිටපස් සහ ගැඹුරු පස අපි කොටස් දෙකක් විදිහට වෙන් කර ගන්න ඕන. මොකද එහෙම කරන්නේ අපි මේ ටොමි ජේසි අඹ ශාකයේ සිටවන්න අවශ්‍ය පස් මිශ්‍රණය සකස් කර ගැනීමේදී මේ මතු පිටපස් තමයි අපි යොදාගන්නේ. ඉතින් මතු පිටපස් එක්ක අපිට සපය ගන්න පුළුවන් ස්වභාවික පොහොර, ගොම පොහොර, කුකුල් පොහොර, කරදහයියා, කොම්පෝස්ට්, ජලජ ශාක වගේ දේවල් එකට මිශ්‍ර කරලා තමයි අපි මේ පස් මිශ්‍රණය සකස් කරගන්නේ. ඉතින් ඒ හින්දා ගැඹුරු පස සහ මතු පිටපස වල කපා ගැනීමේදී වෙන් වශයෙන් තබා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ විදිහට අපි වල කපා ගත්තට පස්සේ අපි එක ගහක් සිටවනවා නම් අපි තනි වලක් කපා ගන්නවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ යම්කිසි කෙනෙක් වාණිජමය වශයෙන් වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අවම වශයෙන් මේ පැලයක් අතර පරතරය, වලක් අතර පරතරය අඩි 12ක් 15ක් තරම්වත් වෙන මට්ටමින් අපි පරතරයක් තබාගෙන අපි ශේෂ්ඨයේ වලවල් කපා ගන්න ඕන එක රටාවකට. මොකද එහෙම කපා ගැනීමේදී අපිට විශේෂ වාසි තියෙනවා. මේකට ජල සම්පාදනය කරනකොට, පොහොර සපයනකොට වගේ දේවල් වලදී. ඉතින් ඒ විදිහට අපි අදාළ නියම පරතරයන්ගෙන් වාණිජමය වශයෙන් වගා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. නියම පරතරයක් වලවල් අතර සිටිනසේ අපි මේ වල කපා ගන්න ඕන. ඉතින් මේ වල කපා ගත්තට පස්සේ යාළුවනේ මූලිකවම මේ වලේ පතුලට අපි පොල් එලි තට්ටුවක් එකතු කර ගන්න ඕන. මොකද වියලි කාලේ වගේ කාලයක අපි ජල සම්පාදනය කරද්දී අපි යොදන ජලය පොළවට සම්පූර්ණයෙන් උරා ගන්න නැතුව අවශ්‍ය වෙලාවවලදී ශාකයට නිකුත් කරන්න මේ පොල් එලි තට්ටුව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වලේ පතුලට පොල් එලි තට්ටුවක් යොදලා අපි අර මතු පිටපස් සහ පොහොරත් එක්ක මිශ්‍ර කරලා සකස් කරගත්ත පස් මිශ්‍රණය මේ වලට එකතු කර ගන්න ඕන. ඒකෙදිත් පස් පොළවෙන් උඩට කන්දක් ආකාරයට සිටින විදිහට අඟල් 8ක් අඩියක් වගේ ප්‍රමාණයක් සිටින විදිහට අපි මේක ගොඩ කර ගන්න ඕන. මොකද මේක ඒ විදිහට ගොඩ කරලා අපි ජලය එකතු කරාට පස්සේ මේ කන්දක් වගේ තියෙන එක ටිකක් කිඳා බහිනවා. අන්න එහෙම වුණාට පස්සේ තමයි අපි මේ අපේ අඹ පැලේ සිටව ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි මේක කන්දක් ආකාරයට සකස් කරගෙන ඒකට ජලය එක් කරාට පස්සේ අවම වශයෙන් දින 7ක් දින 10ක් වගේ කාලයක් මේ වල අපි තියන්න ඕන. ඉතින් ඒ කාලය ඇතුළත මේ තියෙන පස් ටික පොළවට කිඳා බහැලා අපිට පැලේ සිටවන්න සුදුසු පරිසරයක් එතන ඇති වෙනවා. ඉතින් ඊළඟට වැදගත් විය යුතු දේ තමයි මේ සඳහා අපි සිටවන්න නිරෝගී පැලයක් සපය ගන්න ඕනේ. ඉතින් අවම වශයෙන් මාස 6ක් පමණවත් ගත වුණ පැලයක් තමයි අපි තෝරගන්න ඕන. ඒකෙදිත්
කෘමි හානි, දිලීර, පණු රෝග වගේ හානි වලින් තොර වෙච්ච නිරෝගී අමශාකයක් තමයි යාළුවනේ අපි තෝරගන්න ඕන. මොකද ගුණාත්මක ඵලදාවක් ගන්නවා නම් අපි මේ සඳහා නිරෝගී පැල තමයි යොදා ගන්න ඕන. ඉතින් එතෙන්දී අවම වශයෙන් කොළ වලයන් දෙකක් වගේ තියෙන නිරෝගී පැලයක් අපි සපයගෙන මේකේ පොට් එකේ ප්‍රමාණයට අපි අර කලින් සකස් කරගත්ත වලේ හරි මැද පොඩි වලක් කාරලා අපි මේ පැලේ සිටව ගන්න ඕන. ඒ වගේම තමයි අනිත් වැදගත් කාරණේ මේ පැලේ සිටෙව්වට පස්සේ අනිවාර්යයෙන්ම මේකට කෝණ්‍යක් වගේ දෙයක් හිටවලා අපි ආධාරකයක් සපයන්න ඕන. මොකද මේකේ මූල පද්ධතිය වර්ධනය වෙනකන් මේ පැලේට අපි සිටු පැලේට ශක්තියක් නැහැ. හුළඟින් සත්තුන්ගෙන් වගේ කුරුල්ලෙක් වැහුවත් වගේ මේකට හානියක් වෙන්න පුළුවන් හින්දා කෝණ්‍යක් වගේ දෙයක් සිටවලා අපි මේකට ආධාරකයක් සපයන්න ඕන. ඉතින් මේ විදිහට සිටෙව්වට පස්සේ අපි ජල සම්පාදනය කරලා හැකිනම් මේ වල අවට මේ පැලේ මුල වටේට වගේ වසුනක් යොදන්න පුළුවන් නම් වඩාත් වටිනවා. ඉතින් මේ විදිහට කරොත් අපිට ගුණාත්මක ඵලදාවක් ලබා ගන්න අපේ මේ ශාකය හොඳින් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඉතාමත් ඉක්මනට වර්ධනය වෙනවා මේ ආකාරයට අපි මේ පැලේ සිටව ගත්තොත්. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයගොල්ලන්ට දල අදහසක් එන්න ඇති ටොමී දේසියම්ප පැලයක් නිවැරදිව සිටව ගන්න කොහොමද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් මොනෑම් හෝ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් හෝ ඒ තියෙන දේවල් ෂෙයා කරගන්න කියලා ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ගිහින් සියලු දෙනාටම ජය වේවා. ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.